අවුරුද්දට එක සැරයක් හෝ දෙසරයක් ස්ථිරව අපි යට වෙනවා. අපිට ඒක පුරුදු. අපිට සෑහෙන කාලයක් යයි නැවත යථා තත්ත්වයටපත් වෙන්න. මං හිතන්නේ මෙතන ඉන්නවා කියලා ඒකේ බලපෑම ලක් වෙච්ච දරුවෝ කවුරු හරි ඉන්නවා නම් කතා කරන්න. අයි අවශ්‍ය සියලු උදව් කිරීම මං කරන්නම්. චුට්ටකින් ඔය 2026 එළවලට ෆිසික්ස් කරන කෙනෙක්ද? ෆිසික්ස් සිලබස් එක මාස 8න් කවර් කරන්න. යාන්ත්‍ර විද්‍යාව දවස් 8 කෝටියක් ප්‍රශ්න විසඳන රිවිෂන් එකේ ෆ්‍රී වර්ෂන් එක. ලංකාවට ඔන්ලයින් දෙසැම්බර් 5 උදේ 7:00ට. රැන්ක් හදන බ්‍රෑන්ඩ් එක නිලන්ත ජයසූරිය. අවුරුද්දට එක සැරයක් හෝ දෙසරයක් ස්ථිරව අපි යට වෙනවා. අපිට ඒක පුරුදුයි. හැබැයි මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වුණාට වඩා අඩි 5ක විතර ජල මට්ටම් වැඩිවීමක් වුණා. ඒ කියන්නේ අපි ඔක්කොම අස් කළා ගම් වතුර එන්න කලින්. සාමාන්‍ය අපි දන්නවා ඉතින් වහිද්දි අපි දන්නවා දැන් වතුර එනවා කියලා. ඒතර අපි ඔක්කොම අස් කරන. කියන්නේ දැන් මම පන්ති අස් කර ගන්නවා. වටේ පදිංචි වෙලා ඉන්නේ ගම්පා ටවුන් එකේ ඉන්න හැමෝම උඩ තට්ටුවට බඩු ටික ඇද ගන්නවා. මේ සැරේ උනේ ගෙදරක දෙවෙනි තට්ටුවත් යට වුණා. දෙවෙනි තට්ටුව යට වෙද්දී ආටවත් එළියට බහින්න විදිහක් නැහැ. ඇයි පොව්වන ගානට වතුර. එක්කොම ගෙවල් වල හිර වෙලා. කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච ගානට වතුර ඉහළට ආවා. දැන් අපි මේ සයිස් එකේ ප්‍රොජෙක්ටර්ස් ගලවන්නේ නැහැ සාමාන්‍යයෙන් ගම් වතුරට. අපි කරන්නේ ඩෙස්ක් ටික උඩට දානවා, කුෂන් ඩෙස්ක් තියෙන ඔක්කොම උඩට ගහනවා. ප්‍රොජෙක්ටර්ස් දෙකකුත් වතුරට යට වෙලා. ඩෙස්ක් ටික නම් ඔක්කොම පා වෙලා තියෙනවා. හරි. දැන් ඉදිරි දවස් කීපේ දැන් අපි සුද්ධ කරනවා. දැන් සුද්ධ කළා මේ කොට දා ගන්න ඕනේ. අපිට සුද්ධ කරන්න පුරුදුයි. අපි දන්නවා ඒක දවස් 3ක් 4ක් ඇතුළත අපි සම්පූර්ණයෙන්ම ක්ලියර් කරලා ඒක කරන්න අපි දන්නවා. අපිට ඒක පුරුදුයි හොඳට. හැබැයි බලාපොරොත්තු වෙන්නේ අර ගන්නට වතුරේ කියලා. අවසානයේදී ප්‍රශ්න ගොඩක අපි ඉන්නේ. රේල් පාර රඹුක්කනින් එහාට නැවත යථා තත්ත්වයට පත් කරනවා කියන එකම ප්‍රශ්නයක් අපිට. ඒක ඔයාලට එච්චර තේරෙන්නේ නැහැ. දැන් මම සබ්ජෙක්ට් එකේ ඉන්නේ. මම දන්නවා ඔය වැඩේ කොච්චර අමාරුද කියන එක. එතනින් එහාට රේල් පාර හදලා තියෙන්නේ මීට අවුරුදු 70කට විතර කලින්. ඒතකොට ඒ හදද්දි තිබ්බ පස් අද නැහැ. රේල් පාරවල් යට පස් නැහැ. ඔක්කොම ණය ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ රේල් පාරක් නැවත හදනවා කියන එක. ඒක වෙනම ගේමක්. ඊළඟට සම්පූර්ණම වගා කටයුතු විනාශ වෙලා තියෙන්නේ. ඒවත් එක්ක අපිට ඉදිරි කාලේ සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා ආහාරමය පැත්තේ. අපිට සෑහෙන කාලයක් යයි නැවත යථා තත්ත්වයටපත් වෙන්න. මං හිතන්නේ මෙතන ඉන්නවා කියලා ඒකේ බලපෑම ලක් වෙච්ච දරුවෝ කවුරු හරි ඉන්නවා නම් කතා කරන්න. අයි අවශ්‍ය සියලු උදව් කිරීම මං කරන්නම්. කොහොම හරි කළා මට ගොඩක් සෙට් වෙලා ඉන්නේ කියන්නේ ඔන්ලයින් එකේ හිටපු ළමයි. විශේෂයෙන් මං අර සෙමිනාර් කරපු ඒ ළමයි සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තියෙනවා. කොහොම හරි වැඩේ බැලන්ස් කරගන්න ඕනේ.